සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඔබට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ අත්ත කොහොමද අපි මුල් අද්දවා ගන්නේ කියලා. ඒ සඳහාම යොදාගන්නේ මේ වගේ තිබ්බටු පැලයක්. අත්තක් තෝරා ගන්න ඕනේ. මේ වගේ පොඩි අත්තක් තෝරාගෙන අඟල් 1.5ක් පමණ හොඳින් කෝට්ට මතුවනසේ මේ ආකාරයට සුද්ධ කර ගන්න ඕනේ. ඊට පසුව කෝමාරිකා මේ වගේ කොලයක් කපාගෙන එම අපි සුද්ධ කරපු තැන මේ ආකාරයට හොඳින් අතුල්ලන්න. අර සෙවල වාගේ තියෙන එක හොඳින් ගෑවෙන්න ඕනේ. ඊට පස්සේ මං බලාපොරොත්තු වෙන්නේ මේ වාගේ ප්ලාස්ටික් බෝතලයක් දෙකට කපලා ඒක අනිත් පැත්තෙන් මේ ආකාරයට ඔබට පේනවද මේ ආකාරයට පලන්න ඕන. මූඩියක් ඒ ආකාරයට මැදින් අත්තේ ප්‍රමාණයට සරලනසේ තව්වක් ගසා පලන්න යන්නේ ආකාරයට පලා මේ ආකාරයට එම අපි සුද්ධ කරපු ඒ රිකිල්ලේ ඒ සුද්ධ කරපු තැන මේ ආකාරයට හොඳට හිරවනසේ මූඩිය වසා රඳවන්න. දැන් අපි මේකට කොම්පෝස් පස් මිශ්‍රණය මේ ආකාරයට එකතු කරමු. එකතු කරලා පස් ටික සාමාන්‍ය මට්ටමින් තදවනසේ දාන්න. ඊට පසුව අපි දෙකට පලා තිබෙන නිසා මේ ආකාරයට ගැටයක් ගසා කෙලින් සිටිනසේ සිරස්ව සිටිනසේ මේ ආකාරයට තවත් අත්තක ගැට ගසා රඳවා තබන්න. ඊට පසුව මේ ආකාරයට අපි සතියකමාරක් පමණ තියමු. සතියකමාරකට පසු මේ තිබ්බටු අත්ත මුල් ඇදලාද කියලා අපි දැන් බලමු. දැන් අපි මේ මුල් අද්දන්න දාපු තිබ්බටු අත්ත දැන් අපි බලමු මුල් ඇදලාද කියලා. රයිට් අපි දැන් මේ ආවරණය ටික හොඳට මුල් ඇදලා මේ මුල් බලන්නකො හොඳට මුල් ඇදලා මුල් අද්දවීම සාර්ථකයි කියලා මේ එනවා. හොඳට මුල් ඇදලා අපි දැන් මේ පැලය සිටවා ගමු. මේ වාගේ භාජනයක තමයි සිටවීමට බලාපොරොත්තු වෙන්නේ. මේ කොම්පෝස් මිශ්‍රණය අපි මේ කෝච්චියට දාගමු. අපි වතුර දාගමු. මෙන්න මේ ආකාරයට. රයිට්. ඊට පස්සේ මේ ආකාරයට අපි ඉතින් සකසා ගමු. මෙන්න මේ ආකාරයට සිටවා ගමු. අපි අත්ත සිටවා හොඳට පස තද කළ යුතුයි. මෙන්න මේ ආකාරයට ඔබ පස් ටික සාමාන්‍ය හොඳ තද නොවෙන්න සාමාන්‍ය මට්ටමින් මේ ආකාරයට තද කරන්න. ඊට පස්සේ අපි වතුර ස්වල්පයක් එකතු කරමු මේ ආකාරයට. දැන් ඔබ මේ දකින්නේ අපි මේ අත්ත කෝච්චියේ සිටවා දින 20කට පසු මේ පැලයට අපි පොහොර දාන්න සූදානම් වන්නේ. ඔබ මේ ආකාරයට ගස වටේට පොහොර දාන්න. ගසේ මුලට පොහොර යොදන්න එපා. ගස වටේට පමණක් පොහොර දාන්න. ඒ පොහොර දමා නැවත දින 10කින් පසුව මේ මං සිටවන ලද තිබ්බටු අත්තේ මල් පිපිලා ඔබ දකිනවා ඇති මේ කුබුදු මල් පොහොට්ටු එනවා. මේ ඔබට පේනවද? මේ ඉතින් ඔබට පැහැදිලි ඇති මේ අත්ත මුල් ඇද්දවීම ඉතා සාර්ථකයි. ඔබත් මෙවැනි අත්තක් මුල් අද්දවාගෙන සිටවා බලන්න. ඉතින් අදට මගේ වීඩියෝ නතර කරනවා. ඔබට සුබ දවසක්.